සුබදවසක් යාළුවනේ ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද මේ හෙලගුරු ඇප් එකකින් එන නොටිෆිකේෂන් ඕෆ් කරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. ඔයා මුලින්ම යන්න මේ විදිහට ඔයාගේ settings app එකට. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට එන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් apps කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ phone එකේ තියෙන apps සේරම එකම තැනක තියෙනවා. මෙන්න මෙතන ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ app management කියන එකට යන්න. සමහර අයගේ app list කියලා ඇති. ඒක හොයාගෙන එක මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් තෝරා ගන්න ඕන, හොයා ගන්න ඕන හෙලකුරු app එක. හරි. ඊට පස්සේ මේ app එක උඩ ටච් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් manage notification කියලා තියෙනවා. මෙන්න මේක උඩ ටච් කරගන්න. හරි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ නිල් පාටින් ඔන් වෙලා තියෙන ටික් එක මෙන්න මේ විදිහට ඕෆ් කරගන්න. හරි. මෙන්න මේ විදිහට ඕෆ් කරගත්තට පස්සේ හෙලකුරු වලින් එන notification මේ මොහොතෙන් පස්සේ ආයේ ඔයාගේ phone එකට එන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය දේවල් බලන්න ඕන නම් ඔයාලට අවශ්‍ය වෙලාවට විතරක් හෙලකුරු app එකට ගිහිල්ලා මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ හෙලකුරු වල notification එක ඕෆ් කරගන්නේ. ඉතින් වීඩියෝ එක ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. තවත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න. අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.